සුවාස් ක්ලිනික් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ එකතු කරගන්නවා. මම ඩොක්ටර් ඡායා. අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ස්ට්‍රෙස් සහ ඩයබටික් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන එක ගැන. ඉතින් ඇත්තටම ස්ට්‍රෙස් එකයි ඩයබටික් අතරයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? අනිත් හැම හේතුවම අපි හරියට කෑම පාලනය කරනකොට හරියට ව්‍යායාම කරනකොට හැබැයි අපි ඉන්න ස්ට්‍රෙස් පරිසරයක නම් ස්ට්‍රෙස් නම් අපිට මේ දවස්වල ජීවිතේ අපිට රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඇත්තටම. මේ වගේ දෙයක් ඔයාලා නෝට් කරලා තියනවද? ඇත්තටම ස්ට්‍රෙස් එක අපි කන්ට්‍රෝල් කරගත්තොත් අපිට යම් කිසි විදිහකට අපේ රුධිරගත සීනි මට්ටම පාලනය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර निराකරණය කරගන්න තමයි අද වීඩියෝ එක මම කරන්නේ. එනවා වෙනද වගේම වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක රැඳින්න. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න කියලාත් ඒ වගේම bell button එකත් click කරන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා. අම්මෝ මට හරි පීඩනේ මට ඔළුවට පුදුම පීඩනයක් තියෙන මේ දේවල් නිසා මට හරිම ස්ට්‍රෙස් ඇත්තටම. පුංචි දරුවගේ ඉඳන් ලොකු වෙනකම්ම ජීවිතේ මේ ස්ට්‍රෙස් එක අපි අත්විඳිනවා. හරිද? පුංචි දරුවෙක්ට ඒක තේරෙන්නේ නැහැ ඇත්තට මෙයාට ස්ට්‍රෙස්ද කියන එක. නමුත් දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම විභාග තියෙනවනේ. ඒ විභාගත් නිකන් විභාග නෙමෙයි තරඟකාරී විභාගනේ. ඒතර තරඟකාරී විභාගයක් තියෙනකොට තරඟයක් තියෙනකොට හැම වෙලෙම එතන පොඩි පීඩනයක් දෙනවා. පොඩි නෙමෙයි ලොකු පීඩනයක් දෙනවා. ඉතින් අපි එක එක විදිහ ස්ට්‍රෙස් වලට මුහුණ දෙනවා. එක එක විදිහ පීඩාකාරී ස්වභාවයන් තියෙන. මට තියෙන විදිහ පීඩනයක් නෙමෙයි වෙන්න පුළුවන් ඔයාට තියෙන්නේ. ඔයාට තියෙන විදිහ පීඩනයක් නෙමෙයි වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට තියෙන්නේ. කොහොම හරි අපි මේ පීඩනය කියන දෙයට මුහුණ දෙනවා. හරිද? ඉතින් සමහරු පීඩනය කියන දේ හරි ලස්සනට මැනේජ් කරනවා. හැබැයි සමහරුන්ට පීඩනය කියන දේ දරා ගන්න බෑ. හරිද? ඒක පීඩනයේ ස්වභාවය මත තීරණය වෙන දෙයක්. ඉතින් අපි වැඩිහිටියන් බවට පත් වෙනකොට විශේෂයෙන්ම අපි දරුවෝ හදලා අර දෙමාපියෝන්ගේ යටතේ ඉන්න කාලේ ලොකුවට කෙනෙක්ට පීඩනයක් නැහැ. හැබැයි Taman තනියම ජීවිතේ එක එක අභියෝග වලට මුහුණ දෙනකොට අපිට එක එක විදිහ පීඩනයක් තියෙනවානේ. ආර්ථික වශයෙන්, එක එක සමාජීය වශයෙන් විවිධාකාර වූ ප්‍රශ්න දෙනවා. විශේෂයෙන්ම දැන් අද අපි මේක ඩයබටික් එකත් එක්කලානේ කතා කරන්නේ. කොට මට මතක් වෙනවා බිස්නස් ෆීල්ඩ් එක. දැන් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට අටපහ ජොබ් එක කරලා ආවා වගේ නේ. මෙයා හැම වෙලේම තමන්ගේ බිස්නස් එක ගැන හිතන්න ඕනේ. බිස්නස් එක පාඩු වුණාද, ලාභ වුණාද කියලා දෙයක් නැහැ. එයා යටතේ වැඩ කරන සියලු සේවකයන්ට එයා පඩි ගෙවන්න ඕනේ. ඉතින් ඒක මාසේ පටන් ගත්ත මුල ඉඳලා එයාට ඒක පුදුම පීඩනයක්. ඒක සුළු මධ්‍යම ඊටාම හොඳ මට්ටමක ඉන්න ව්‍යාපාරිකයා කියලා නෑ. ව්‍යාපාර කියලා කියන ලෝකේ හැම වෙලේම ටිකක් ස්ට්‍රෙස් සහිතයි. හරිද? ඉතින් ඔය ව්‍යාපාර බිඳ වැටිලා ડિප්‍රෙෂන් වෙච්ච මට පේෂන්ලා ගණනාවක් හම්බ වුණා. ඉතින් ඒ විදිහේ පීඩන තියෙනවා මිනිස්සුන්ට. හිතන්නකෝ අපි කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක්. යම් කිසි ආයතනයකට අපි සේවාව සපයනවා. හරිද? ඒක රාජ්‍ය හෝ පෞද්ගලික අංශය හෝ යම් කිසි ආයතනයකට අපි සේවාවක් සපයනවා. අන්න එතකොට එතනදී කොයි විදිහේ පීඩනයක්ද තියෙන්නේ? සමහර වෙලාවල් වලට එතන ඉන්න කෙනෙක් දෙන්නෙක් ඇති ඉතින් නේ මුළු රස්සාවම එපා කරලා දාන්න මේ දෙන්නට තුන් දෙනාට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තාම හොඳට කෙනෙක් වැඩ කරගෙන යනවා කියලා තේරෙනකොට ඒක යාට වැඩ ටික බෙදලා දීලා එහෙම වෙන ප්‍රොසීඩර් එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය ලංකාවේ තියෙන මිනිස්සෙක් හොඳට වැඩ කරනකොට පුළුවන් තරම් තව ටිකක් වැඩ දෙන්න. තව ටිකක් වැඩ දීලා ඒ මිනිස්සයා පුළුවන් තරම් ඒ මිනිස්යාගෙන් පුළුවන් උපරිමය ගන්න තමයි බලන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයකට තියදී කවුරු හරි තමන් රැකියාව කරන තැන ඉන්න මිනිස්සුන් හෝ මොනවා හරි රැකියාවේ ගැටලු නිසා ඔවුනුත් පීඩාවට පත් වෙනවා. ඉතින් අපේ පාර්ට්නර්ගේ සමහර ප්‍රශ්න නිසා රිලේෂන්ෂිප් වල ගැටලු නිසානේ. එතකොට බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වේවා ඔතන තියෙන ප්‍රශ්න නිසා අපිට පීඩනේ. ඔය ඔක්කොටමත් එහා ගිහින් තමන්ගේ යාළුවෝ තමන්ට බොරු කරනකොට අන්න එතනදී පීඩනේ. තමන්ව කොන් කරනවා වගේ තේරෙනකොට ඔන්න ඔහොම පීඩනයක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම පැත්තකට දාන්නකෝ. හරිද? තමන්ගේ ගෙදර ආවම තමන්ගේ ගෙදර හරිම සතුට පිරීච්ච හරිම සැනසිලිදායක පවුලක් නම් තියෙන්නේ. hina හඬවල් ඇහෙන හැමෝම එකට ඉන්න හරි සුන්දර පවුලක් නම් තියෙන්නේ. ඔයාට තියෙන්නේ අර තියෙන ඔක්කොම ප්‍රශ්න ටික දොර කඩගාවින් තියලා ගේ ඇතුළට යන එක. එතනට ගියාට පස්සේ ගොඩාක් වෙලාවට ඒව අමතක වෙනවා. ආයෙත් නිදා ගන්න තමන් චුට්ටක් තනි වෙද්දි විතරයි මතක් වෙන්නේ. එහෙම නැත්නම් කට්ටියත් එක්කලා හරි සතුටෙන් කාලා බීලා සැනසෙල්ලේදී ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඉතින් අපේ ගෙදර අපේ පවුල කියලා කියන්නේ මේ ලෝකේ තියෙන හැම බෙහෙතකටම එහා ගියපු පුදුමාකාර විදිහට මිනිස්සෙක්ගේ සෞඛ්‍ය රැකගෙන දෙයක්. හැබැයි තමන්ගේ ගෙදර තියෙන පරිසරය ටොක්සික් පරිසරයක් නම් තමන්ගේ දෙමාපියෝ තමන්ට හැම වෙලේම ප්‍රශ්න දානවා නම් තමන්ට හිතේ සැනසෙල්ල තමන්ගේ දෙයක් කරන්න නැහැ. එක්ක තමන්ව පහත් කරනවා. හැමදාම තමන්ට බෑ කියන එක ඔලුවට දෙනවා.
පවුලේ කෙනෙක්ට විතරක් විශේෂයෙන් සලකනවා අනිත් අයව ගණන් ගන්නෙ නැහැ. ඔන්න ඔය වගේ ටොක්සික් පරිසරයක් නෑ. එහෙම නැත්නම් අම්මා තාත්තා නිතර රණ්ඩු නම් අම්මා තාත්තා ගහ ගන්නවා, බැන ගන්නවා, කැත වචනෙන් කතා කර ගන්නවා. ඒ වගේ දිහා බල බල දරුවා හැදෙනවා. දරුවා කාමරේට ගිහින් දොර වහගත්තත් දරුවට ඒ වැහෙනවා. වැඩක් කරගන්න බෑ. ඔන්න ඔය වගේ ටොක්සික් පරිසරයක නම් ඉන්නේ. ඔය මම කිව්ව හැම කාරණයක්ම ගේ ඇතුලේ පරිසරයේ වේවා, ගෙන් පිටත පරිසරයේ වේකන අපි සමාජීය වශයෙන් මුහුණ දෙන දේවල් වේවා, අපි පෞද්ගලිකව අපි ඉදිරියට යනකොට අපි කරන්නා වූ යම් දේවල් වල අපිට එන පීඩනය වේවා. ඉතින් මේ ආකාරයේ විවිධ වූ පීඩනයන් මේ සමාජයේ ඉන්න මිනිසුන්ට තියෙනවා. හැබැයි මේ පීඩනය අපිට දරා ගන්න බැරි තැනටපත් වෙනකොට හැම වෙලේම පීඩණයෙන් ඉන්න ගන්නකොට ඒක එයාට ඒ පරිසරය තුල ඉන්නම බෑ. එයාට ගෙදර ගිහින් ඉන්නම බෑ. හිත නිදහසෙන් ඉන්නම බෑ. සමහර දරුවෝ මට කතා කරනවා ඇත්තටම හරි දුකයි ඒවා මතක් වෙද්දී ડોක්ටර් මගේ අම්මයි තාත්තයි මෙන්න මෙහෙමයි මට ඉන්න බෑ. හරි අමාරුයි මේ වගේ. ඉතින් ඔහොම කියන අය ඉන්නවා. සමහර වෙලාවල් වලට අපි හිතන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඉන්නවත් නැතුව අපේ ගෙදර ඇතුලේ මහා ටොක්සික් පරිසරයක් ගොඩ නැගිලා. ඒ නිසා ඒ වගේ පීඩනයන් අවසානයේදී අපිව රෝගීන් බවට පත් කරනවා. විශේෂයෙන්ම මේ ඩයබටික් එක්ක කොහොමද මේ පීඩනය සම්බන්ධ වෙන්නේ? අපි දැන් කතා කරන ස්ට්‍රෙස් එක ඇත්තටම කොහොමද රුධිරගත සීනි ප්‍රමාණය වැඩි කරන්න හේතු වෙන්නේ කියලානේ. ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඉන්සියුලින් කියන හෝමෝන් එක ගැන. හරි ඩයබටික් පේෂන්ට් කෙනෙක් නම් ඔයා මේක බලන්න ඔයා දන්නවා ඉන්සියුලින් කියන හෝමෝන් එක කොයි වගේ දෙයක්ද කියන එක. මොකද සමහරු ඉන්නවා ડોක්ටර් දෙන බෙහෙත් පෙත්තට කන්ට්‍රෝල් නොවෙනකොට ඉතින් ડોක්ටර් ඊළඟට රෙකමන්ඩ් කරන්නේ ඉන්සියුලින්. හරිද? එතකොට ඉන්සියුලින් කියන වචනේ ගොඩක් ඩයබටික් පේෂන්ට්ලා දන්න දෙයක්. හරිද? එතකොට මේ ඉන්සියුලින් කියන්නේ මොකක්ද? ඉන්සියුලින් කියන්නේ හෝමෝන් එකක්. හරිද? රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය රුධිරයේ සීනි විදිහටම තියන්නේ නැතුව ඒක ග්ලයිකෝජන් බවට පත් කරලා ගබඩා කරන එක තමයි ඉන්සියුලින් මගින් කරන්නේ. මම ඔය කලින් වීඩියෝ එකකත් මේ උදාහරණ ගත්තා. මම මේකෙදිත් ඒ උදාහරණ ගන්න එක පැහැදිලි නිසා ඔයා හිතන්න ඉන්සියුලින් කියන්නේ කූඹියක් කියලා හිතන්නකෝ. කූඹිය හැම වෙලේම මොකද කරන්නේ? කෑම එකතු කරලා ගබඩා කරනවා. ඒව ඉස්සරහට ඕන වෙන්න ගබඩා කරනවා. අන්න ඒ වගේ මේ ඉන්සියුලින් කියන්නේ අපි මොනවා හරි බත් කනකොට අපි මොනවා හරි පැණි රස දෙයක් කනකොට අපිට රුධිරයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉන්සියුලින් කියන හෝමෝන් එක මගින් මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා ගබඩා කරලා දානවා. ඒක තමයි යාගේ මේන් ෆන්ක්ෂන් එක. ඒක තමයි යාගේ කෘත්‍යය. හරිද? එයා කරන්නේ රුධිරගත සීනි ප්‍රමාණය යාමනය කරන්න තමයි ඉන්සියුලින් වැදගත් වෙන්නේ. මම මේ ඉන්සියුලින් ගැන මුලින් කියලා ඉන්නේ මේ ඉන්සියුලින් කියන කෙනා අපිට ඉදිරියේදී කතා කරලා හැමදේටම ඕන නිසා. එතකොට පුද්ගලයාගේ ස්ට්‍රෙස් එක නිසා පුද්ගලයාගේ ශරීරයේ විශේෂ හෝමෝන් දෙකක් ස්‍රාවය කරනවා කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියලා. හරිද? කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියලා විශේෂ හෝමෝන දෙක ස්ට්‍රෙස් එක නිසා පුද්ගලයාට ස්‍රාවය වෙනවා. එතකොට මේ විශේෂ හෝමෝන් දෙක විශේෂයෙන්ම ස්ට්‍රෙස් එකකදී fight and flight කියන response එකට වැදගත් වෙනවා. ඒ කියන්නේ හදිසි අවස්ථාවකට සූදානම් කරනවා. එක්ක අපි සටන් කරමු, එහෙම නැත්නම් අපි දුවමු. ඔන්න ඔය තැනට අපේ ශරීරය ගේන. හොඳ දෙක හරි ලස්සන ක්‍රියාවලියයි. එතකොට දැන් සටන් කරනවා නම් මොකද්ද ඔයගේ ශරීරයට ඕනේ? දට එනර්ජි ඕනේ නේ. දැන් කරන්නේ ශරීරයේ ටට්ටක් ගාලා ශරීරය හිතනවා මේක හදිසි අවස්ථාවක් මම මේ පුද්ගලයාව සූදානම් කරන්න ඕනි කියලා. අර ගබඩා කරලා තියෙන ග්ලයිකෝජන් ටට්ටක් ගාලා ග්ලූකෝස් බවට පත් කරන්න ගන්නවා ශරීරය. දැන් මම මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාලට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අනිද්දා වෙදි ඩෙඩ්ලයින් තියෙනවා ඉවර කරන්න ඕන කොහොම හරි කියලා. දැන් ඔයාගේ උපරිම දැන් ඔයාලට හොඳටම ස්ට්‍රෙස් මේක ඉවර කරගන්නත් බෑ. එතකොට ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාලට දෙන උදව්ව තමයි මේ වෙලාවේදී පුළුවන් තරම් ඒ වැඩේට ફોකස් කරන්න පුළුවන් තරම් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා පුළුවන් තරම් එනර්ජි හදලා දෙනවා. හරිද? මම මේ කියන්නේ සාමාන්‍ය ස්ට්‍රෙස් එක ගැන. හරිද? එතකොට අපිට හොඳට වැඩ කරගන්න පුළුවන් වෙනවා. අන්න දැන් බලන්න සාමාන්‍ය කෙනෙක්ට මේක. එන සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන රුධිරයේ සීනි මට්ටම ඒ අනුව චුට්ටක් වැඩි වෙනවනේ. මොකද අර ග්ලයිකෝජන් ටික ග්ලූකෝස් වෙන්න ගන්නවා. එතකොට ඩයබටික් පේෂන්ට් කෙනෙක්ට මේක වුණොත් මොකද වෙන්නේ? එයාගේ අර තියෙන කන්ට්‍රෝල් ලෙවල් එකට එහා ගිහිල්ලා ඔන්න දැන් අර ගබඩා කරපු ග්ලූකෝසුත් රුධිරයට එනවා කියලා කියන්නේ එයාගේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙන්න ගන්නවා. දැන් මේ ස්ට්‍රෙස් එක ක්‍රොනික් වෙලා තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ ස්ට්‍රෙස් එක තියෙනවා පුද්ගලයෙක්ට. ඒක හේතුවක් වෙනවා ඉන්සියුලින් වල තියෙන සෙන්සිටිවිටි එක අඩු කරන. ඉන්සියුලින් වලට රෙසිස්ටන්ට් එකක් විදිහට විරුද්ධව වැඩ කරන ගතියක් එනවා. ඒ කියන්නේ එයාගේ කාර්ය හරියට කරගන්න බෑ. ඕගොල්ලන්ට තේරෙන විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් රුධිරයේ තියෙන සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින් වැදගත් වෙන්නේ. තේරෙනවද? ඒකට ඒක ග්ලයිකෝජන් බවට පත් කරනවා. නමුත් ඉන්සියුලින් වලට හරියට වැඩ කරගන්න බැරි වෙනවා.
වෙනකොට අන්න රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙගෙන යනවා. ඒ වගේම සෙල්ස් ෆයිල් වලට මේක ඇබ්සෝබ් කරගන්නත් බැහැ හරියට. අන්න එතකොට රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙනවා. ඔන්න මම ඔය කියව ප්‍රධාන කාරණා දෙක. මෙතනින් අවශෝෂණය කරගන්න බැරුව යනවා. එතනින් එහාට අතනින් හොගාලා ග්ලයිකෝජන් ටික ග්ලූකෝස් වලට පත් කරනවා. මෙයාව මේකට රෙඩි කරන්න. ඔන්න ඔය කාරණා නිසා බලන් ඉදී රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙනවා. ඊළඟට ඉන්සියුලින් කියන හෝමෝන් එක නිපදවන්නේ ශරීරයේ තියෙන අග්න්‍යාශය කියන ඉන්ද්‍රිය මගින්. එතකොට මෙන්න මේ කෝටිසෝල් මගින් අග්න්‍යාශය මත බලපෑමක් ඇති කරලා අර නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය හරියට නිපද වෙන්න දෙන්නේ නැහැ. ඒ මත බාධාවක් ඇති කරනවා. එතකොට අග්න්‍යාශයට හරියට ඉන්සියුලින් නිපදව ගන්න බැරි වෙනවා. එතකොට ඇඟේ තියෙන ශරීරයේ තියෙන ඉන්සියුලින් ප්‍රමාණයත් අඩු වෙනවා. අන්න ඒක තුලත් එහා පැත්තට ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. ඊළඟට මේ හෝමෝන ෆැට් ස්ටෝරේජ් එක වැඩි කරනවා. ඒ කියන්නේ ෆැට් එක තැම්පත් වෙනවා වැඩි කරනවා. විශේෂයෙන්ම මේ බෙලි ෆැට් එක තමයි තැම්පත් වීම වැඩි වෙන්නේ මෙතන. ඉතින් මෙන්න මේ ෆැට් එකත් තවදුරටත් ඉන්සියුලින් වලට ප්‍රතිරෝධකතාවයක් ඇති කරලා රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි කරනවා. අන්තිමටම type 2 diabetic mellitus දක්වා තත්ත්වයට රෝගියාපත් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය මම කිව්වේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් හෝමෝන් වගින් කොයි විදිහට ඉන්සියුලින් මත බලපෑමක් ඇති වෙන්නේ සහ ඒ අනුව කොයි විදිහටද ශරීරයේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්නේ කියලා. හරිද? ඊළඟට අපි බලමු දැන් මේ ස්ට්‍රෙස් එක නිසා මේ විදිහට ඩයබටික් කෙනෙකුට මොනවද ඒ කෙනෙක්ට පෙන්වන්නා වූ රෝග ලක්ෂණ කියලා. මෙයාට එනවා sugar වලට cravings. හරි ආසයි සීනි කන්න. සීනි කන්න පුදුම ආසාවක්. පැණි රස කන්න හරි ආස හිතෙනවා. ඒ වගේම නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් කරනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලේදී මුත්‍රා පිට කරන වාර ගණන වැඩි වෙනවා. එකපාර බර වැඩි වෙන්න පුළුවන්. සමහරුන්ගේ බර අඩු වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට හරි කාන්සාවයි. කල්පනා කරනවා වැඩි ડિප්‍රෙස් කන්ඩිෂන් එකකින් ඉන්නේ. හැම දෙයකටම ફોකස් කරගන්න විදිහක් නැහැ එකවර. එක දේවල් ඔලුවට එනවා. එක දේවල් ඔලුවට එනවා. මේ වැඩේ කරද්දි තව වැඩක් මතක් කරනවා. මේ වැඩේ කරන යද්දි තව වැඩක් මතක් කරනවා. එකක් ඉවර වෙනතුරු කරගන්න බෑ. ඒ කියන්නේ අවධානය පවත්ව ගන්න බෑ. ওই වගේ ගොඩාක් ලක්ෂණ එන්න ගන්නවා. ඉතින් ආයුර්වේදයේදී අපි වාත පිත්ත කප කියලා දෝෂ තුනක් ගැන කතා වෙනවනේ. එතකොට ඕකේ වාත සහ පිත්ත දෝෂ කෝප වීමෙන් තමයි ගොඩාක් වෙලාවට මෙන්න මේ ස්ට්‍රෙස් ගතිය එන්නේ. හරිද? ඒ අනුව තමයි මෙන්න මේ කිව් සියලු කාරණාවල් වලට අවසානයේදී අනාගතයේදී මඟ පෑදෙන්නේ. ඉතින් ඩයබටික් මැනේජ් කරගන්න ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න එක අත්‍යවශ්‍යයි. හරිද? මොකද සමහර පේෂන්ට්ලා කියන ડોක්ටර් මම හොඳට එක්සර්සයිස් කරනවානේ ડોක්ටර්. මම ඇත්තටම එහෙම පැණි රස දේවල් කන්නේ නෑ ડોක්ටර්. එහෙම බෑනේ මගේ මේ රිපෝට්ස් අඩු වෙන්නේ නැනේ. එතකොට මම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ඔයාගේ ස්ට්‍රෙස් එක? ඔයාගේ ජොබ් එකේ ස්ට්‍රෙස් එක කොහොමද? ඔයාගේ ෆැමිලි ලයිෆ් එක කොහොමද යන්නේ? අන්න එතකොට ඒකට උත්තරය හම්බ වෙනවා. හරිද? ගොඩාක් අය මාරම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. ඉතින් අපි මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒක තුල අපිට පුළුවන් අපේ ඩයබටික් පාලනය කරන්න වගේම අපේ හැමදේම පාලනය කරන්න. එතකොට මොනවාද අපිට ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න පුළුවන්? අංක එකටම මෙඩිටේෂන්. හරි භාවනා කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. අපිට දැන් අපිට ස්ට්‍රෙස් වැඩි වෙනකොට අපිට ફોකස් කරගන්න බැරි වෙනවා. අපිට එක දේවල් ඔලුවට එන්න ගන්නවා. හැම මෙහෙත් කතා කරනවා එහෙනම් මෙහෙත් කතා කරනවා නෑ ඔයා මේක කරන්නේ නෑ ඔයා මේක කරන්නේ ඔන්න ඔයාගේ අපේ ඔලුව ඇතුලේ ස්ට්‍රගල් කරන්න ගන්නවා. අපි හරියට ඒක කියන්න තැන ඔලුව ඇතුලේ අපි එක්කම සටනක් ස්ට්‍රෙස් වැඩි වෙද්දී. හරිද? එතකොට අපිට පළවෙනියටම බැරි වෙන්නේ ફોකස් කරගන්න ඊළඟට. අපිට ගොඩාක් වැඩ මතක් වෙද්දී එකක්වත් හරියට කරගන්න බෑ. අපි ඒකට කරන්නේ ඔක්කොම මත ඇල්ලලා දාන එක. අන්න ඒ වගේ වෙලාවට භාවනා කරන්න ගන්න. භාවනා වලින් ලොකු දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා හුස්ම ගන්න. හරීම කාම් ප්ලේස් එකක් තෝරගන්න. සද්ද බද්ද නැති චුට්ටක් තනි වෙලා ඉන්න දොර වහගන්න කාමරයක් ඇතුළට යන්න. හොඳට ඉඳ ගන්න. ඉඳගෙන හුස්ම ගන්න ගමන් ඇස් දෙක වහගන්නම අවශ්‍ය නැහැ භාවනා කරන්න. ඔයාට ඇස් දෙක වහගත්තාම ගොඩාක් ස්ට්‍රෙස් වැඩි වෙද්දී එක දේවල් කල්පනා වෙන්න පුළුවන්. ඇස් දෙක අරගෙන හරි සුදු බිත්තියකට හරි තනි පසුබිම් ප්ලේන් පසුබිමකට ફોකස් කරලා හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන අවධානය යොමු කරන්න. හරිද? ටික සංසුන් වෙන්න. අර අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න වලින් චුට්ට සංසුන් වෙන්න. අන්න ඒ දේ කරන්න ඒක ඊටාම හොඳ ක්‍රමයක්. හරිද? අංක 2ට ජිම් එකට යන්න. මේක කියලා වැඩක් නැහැ. හරිද? තමන් තනියම එක්සර්සයිස් කරනවට වඩා ජිම් එකකට යන්න. කට්ටිය වාට පේනවා. හරිද? වර්ක්අවුට්ස් කරනවා පේනවා. කට්ටිය ඉන්න ඇතර මූව් වෙනවා කට්ටියත් එක්ක අපි කතා කරන්න ගන්නවා මොනවා හරි. එතකොට අපි දන්නේවත් නැතුව සහ අපේ බොඩි එක ගොඩාක් මහන්සි වෙනකොට අපේ මනසේ තියෙන ප්‍රශ්නට ફોකස් කරනවට වඩා අපිට හරි තෙහෙට්ටුයි විඩාබරයි. අපි ඊට පස්සේ නිදා ගන්න හදනවා. මහන්සියත් එක්ක. හරිද? අපි ස්ට්‍රෙස් එක තියෙනකොට වෙන ඊළඟ දේ අපිට නිින්ද යන්නේ නැහැනේ. හරි. සමහර වෙලාවට රෑ එළි වෙනකන් අපි කල්පනා කරලා විතරන්නේ. අන්තිමට උදේට හරිය අමාරුයි. ගොඩාක් අපිට හොඳ නිින්දක් නැහැ. අපි ගොඩාක් කල්පනා කරලා ඔහේ ඇහැරගෙන ඉඳලා හේතුවක් නැතුව ඔහේ ඉඳලා
අන්න ඒ නිසා. එතකොට හොඳට ඇඟ මහන්සි වෙන දෙයක් කරන්න. ව්‍යායාම ඉතාම හොඳයි. විශේෂයෙන්ම ජිම් එකකට යන්න මේක අතිශය සාර්ථක ක්‍රමයක්. වගේ ෆෑ එකක් එහෙම බ්‍රේක් අප් වෙලා ඔයා ගොඩාක් ස්ට්‍රෙස් එකකින් ඉන්නවනම් ජිම් එක පර්ෆෙක්ට් මෙතඩ් එකක් ඔයාව හීල් කරගන්න. හරිද? ඒ වගේ දෙයකට යන්න ටිකක් වැඩි වෙලා වර්ක්අවුට්ස් කරන්න කරන ගමන් ඒක හොඳට ඒක තමන් විඳින්නේ මොහොත. හරිද? තමන් මේ මොහොතෙන් හැම ප්‍රශ්න කෝටියක් තියෙන්න පුළුවන් ඔළුව ඇතුලේ. හැබැයි මේ පැය දෙක හෝ පැය ફોකස් කරලා ඒක කරන්න. අංක 3. හෙල්දි ඩයට් එකකට යන්න ඕනේ. හරිද? පුළුවන් තරම් හොඳ කෑම වේලක් ගන්න ඕනේ. ස්වභාවික කෑම වේලක් ගන්න ඕනේ. දැන් අපි ස්ට්‍රෙස් වෙනකොට අපිට ඒක මම මේ කියන දේ ඔයා හරියට ස්ට්‍රෙස් වෙච්ච හරියට ඒක එහෙම වෙච්ච කෙනෙක් නම් ඔයා දන්නවා. ඔයාට අපි කියන අර සිහි කල්පනාවක් නෑ මම ඒක කොහොමද කරේ කියලාත් මම දන්නේ නෑ අදටත්. අන්න ඒ වගේ. හරිද? ඒතකොට අපි කන බොන එක ගැන අපිට අවධානයක් නෑ. මම ડોක්ටර් කෑව නෙමෙයි. මම කෑවේ නෑ. මම කනේව මොනවද කියලා දන්නේ. ඔහේ කනවට කනවා. ගෙදරයි කියනකොට ඔහේ මම කරනවා. අන්න ඒ වගේ. හරිද? අපිට ස්ට්‍රෙස් වැඩි වුණාම අපිට ඒක මැනේජ් කරගන්න බෑ. අපේ කෑම ගැන අපි දන්නේ නෑ. සමහර වෙලාවට ඔහේ ටිප් හරි මොනවා හරි ජංක් ෆුඩ්ස් කන්න තමයි මාර ක්‍රේවින්ග්ස් එන්නේ. කාලේ කියන්නේ ඔහේ හපල දාන්න අර නිකන් ඒකත් අර සද්ද ඇහෙන මොනාහරෝ චර ගාලා හපල කාලි ඉවරයක් කරන්න. ඔහේ කනවා ඒ අපේ මාර පීඩනේ. මම ඔය කියන බලන්නකො චුට්ටක් කල්පනා කළා ඔයා හරියට ස්ට්‍රෙස් වෙච්ච කෙනෙක් නම් ඔය මම කිව්ව දේවල් එන්න ගන්නවා. එහෙම නැත්නම් එක කැම જાති ඕඩර් කරලා ගෙන්න ගන්නවා කනවන්නේ වගේ අපි බලනවා මේකෙන් අර මොකක් හරි කරලා මේ මොහොත පොඩක් සංසුන් කරගන්න. නමුත් ඒක බලන් ඉන්න කෙනා සංසුන් කෙනෙක් ඒක දිහා බලන් හිටියොත් තේරෙනවා මෙයා මේ මොකක්ද මෙයාට මේ වෙනස් නේ මෙයා වෙන්දා වගේ නෙමෙයි මෙයාට ස්ට්‍රෙස් එක කියන එක. ඒ නිසා හෙල්දි ෆුඩ්ස් ගන්න. හරිද? ඊළඟට ඔයාලට පුළුවන් අශ්වගන්ධ වගේ පාවිච්චි කරන්න. විශේෂයෙන්ම ස්ට්‍රෙස් කන්ඩිෂන්ස් වලට ඇන්සයිටි වලට එහෙම මාරම හොඳයි අශ්වගන්ධ එක. හරිද? අශ්වගන්ධ වගේ ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඊට වඩා හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේ හොඳ බෙහෙතක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම දැන් මම ට්‍රීට්මන්ට් කරනවානේ සමහර වෙලාවල් වලට දැන් හිතන්නකෝ අප්‍රාණිකත්වයට එහෙම ට්‍රීට් කරනකොට හිස්ටරි හොයද්දී ඩයබටිකුත් නැහැ කොලෙස්ටරෝල් නැහැ මොකුත්ම ප්‍රශ්න නැහැ. තියෙන එකම ප්‍රශ්න තමයි ස්ට්‍රෙස් එක. හරිද? එතකොට මේ වගේ ස්ට්‍රෙස් එකට ට්‍රීට් කරගෙන යනකොට පේෂන්ට්ලා කියන පොදු කතාව ડોක්ටර් මාර උද්‍යෝගමත් ගතියක් නැති වෙන්නේ. හරීම හිතට නිකන් හරි සැලසීම. හරි එහෙම දවල් 30ට කිසිම නිදිමතක් එන්නේ නැහැ ડોක්ටර්. රාත්‍රියට හොඳට නිින්ද යනවා. එහෙම බොරුවට ඉස්සර වගේ හැරේ කල්පනා කරන්න දෙයක් නැහැ. උදේ වුණත් හරි ෆ්‍රෙෂ් එකෙන් ඇහැරෙනවා. ඔය මගේ පේෂන්ට්ලා කියන දේවල් සමහර ඇත්තටම ගොඩාක් හිටියේ මෙහෙම කියන පේෂන්ට්ලා පිටරට පේෂන්ට්ලා තමයි. ඒ කියන්නේ අපි රටකට ගියාට පස්සේ අපි ගොඩක් වෙලාවට තනි වෙනවනේ. අපි කොච්චර වුණත් ලංකාවේ පරිසරයෙන් මිදලා ගියා කියලා කියන්නේ ඉතින් ඒක හැඩ ගැහුණත් සමහර කෙනෙක්ට අවුරුදු ගාණක් ගියත් ඒ තනිකම මැකෙන්නේ නැහැ. සමහර වෙලාවල් වලට ඇත්තරම කාමරවල් වල තනියම ඉන්නේ. එතකොට ගොඩාක් දේවල් කල්පනා කරන්න ගන්නවා. හරිද? අපිට මේ ඔළුව තියෙන ප්‍රශ්නත් එක්කලා අපි සමහරවිට මාර ලස්සන රටක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ රටේ ලස්සන පේන්නේ නැහැ. පාරේ ලස්සන පේන්නේ නැහැ. අපිට හැම දෙයකින්ම ගැලවෙන්න අවශ්‍ය. අපි ගොඩාක් වෙලාවට කාමරයට ගිහිල්ලා කරන්නේ හරියට කල්පනා කරනවා. මට මොකක්ද මේ වුනේ කල්පනා කරන්න ගන්නවා. අපි තනි වෙන්න අපි කල්පනා කරන ප්‍රමාණය වැඩි. සමහර වෙලාවට අපි තනියෙන් ඉන්නකොට අපි දෙයක් හිතනකොට අපි යාළුවොත් එක්කලා කාමරේ ඉන්නවා කියලා අපි දෙයක් කල්පනා කරනකොට අපි නිකන් වෙනමම ලෝකයකට ගිහිලා යනවා. ටික වෙලාවකින් කවුරු හරි කතා කරනවා නේ මොකද ඔය කරන්නේ කියලා හරි අහන්න කෙනෙක් ඉන්නවනේ නේ. හැබැයි අපි තනි වෙලා නම් අන්න ඒකේ චුට්ටක් භයානකයි ඇත්තටම. ඒ කියන්නේ අපිට එහෙම ලොකුවට අපි කල්පනා කරන අය නම් අපි ඕවර් තින්කර්ස් නම් අපි හිතනවා වැඩි නම් හැම දෙයක් ගැනම අපි පොඩි දෙයකට ස්ට්‍රෙස් වෙන අය නම් ගොඩාක් වෙලාවට මම මේ පේෂන්ට්ලාට කියන ඔයගොල්ලෝ තනියෙන් ඉන්න එපා අනිවාර්යෙන් යාළුවෙක් එක්ක බොඩි බුකට යන්න. හරිද? මොකද තනියෙන් ඉන්න කල්පනා කරනවා වැඩි. හරිද? එහෙම නැත්නම් ලංකාවේ අය ඉන්නවනම් කෝල් කරන්න. එතකොට ඒගොල්ලෝ කියන දේ තමයි ડોක්ටර් මට ගෙදර කෙනෙක්ටවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. මට හැමදේම එපා වෙලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපි දැන් ඕගොල්ලෝ ලංකාවේ ඉඳන් මේක බලන කෙනෙක් නම් ඕගොල්ලෝගේ රටේ ඉන්න කෙනා මෙහෙම එකවර නිකන් හිතා ගන්න බැරි විදිහට කෝල්ස් ගන්නෙ නැත්තම් එයා මොකක් හරි ස්ට්‍රෙස් එකක නම් ඉන්නේ. හරිද? අපි දැනගන්න ඕන අපි කතා කරන පුංචි විනාඩිය හරි යාගේ හිත හැදෙන දෙයක් කියන්න. චුට්ටක් හරි අර එයාව ඒ තැනින් ගලව ගන්න විදිහට දෙයක් කරන්න ඕන. ඇත්තටම බෙහෙත්ම නෙමෙයි. ඇත්තටම වෛද්‍යවරු ඕනේ නෑ හැම දෙයකටම. තේරෙනවද? තමන්ගේ බිරිඳ කියන්නේ බෙහෙතක් තමයි. එයාගේ ආදරණීය වචනයක් කියන්නේ බෙහෙතක් තමයි. තේරෙනවද? තමන්ගේ පවුලේ දරුවෝන්ගේ ආදරය කියන්නේ බෙහෙත් තමයි මිනිස්සුන්ට. තමන්ගේ අම්මා තාත්තාගේ ආශිර්වාදාත්මක වචන, තමන්ගේ බිරිඳගේ ආදරය, තමන්ගේ දරුවෝන්ගේ සෙනෙහස මේ හැම දෙයක්ම බෙහෙත් තමයි. මේ ලෝකේ තියෙන හැම ඖෂධයකටම වඩා හරි ප්‍රබල දේවල් ඒවා. තේරෙනවද? මේ දේවල් වලින් බෙහෙත් නැතුව අපිට මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන්. මම හැම වෙලේම කියන්නේ එකයි අපේ වචන
හරිම ප්‍රබලයි. අපිට මිනිස්සෙක් සුවපත් කරන්න ඇත්තටම බෙහෙත්ම අවශ්‍ය නැහැ. මිනිස්සයාත් එක්ක කතා කරලා පුළුවන් සනීප කරන්න. සමහර වෙලාවට කතා කරලා ඉවර වෙනකොට ඒ ප්‍රශ්න වලින් භාගයක් හොඳ වෙලා වගේ තේරෙන්න ඕනේ. ඒ තරම් ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම්. ඉතින් ඕගොල්ලෝ ඔයා මේක බලන හස්බන්ඩ් කෙනෙක් නම් වයිෆ් කෙනෙක් නම් එයාට මේ වෙලාවේ ඉන්න ප්‍රශ්නයක නම් Tamanට තේරෙනවා නම් Tamanටත් තරහ යන්න පුළුවන්. එයාගේ හැසිරීමත් එක්කලා වෙනස් වෙනකොට. නමුත් අපි අවබෝධයෙන් තේරුම් අරගෙන මෙයාට මොකක්ද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න ඕන. මොකද ඊළඟට ස්ට්‍රෙස් වැඩි වෙනකොට එහා පැත්තට ඩයබටික් වැඩි වෙනවා කියලා කියන්නේ මම අර හැම වෙලේම කියනවා වගේ ඩයබටික් කියලා කියන්නේ හොඳම නැති ලෙඩ අතරින් එකක්. එතකොට ඒකෙන් එන කොම්ප්ලිකේෂන්ස් ඒකෙන් එන පස්සේ ඕකාර අන්කන්ට්‍රෝල් ඩයබටික් වලට යනවා කියලා කියන්නේ ඊළඟට සෙක්ෂුවල් ලයිෆ් එකට බලපෑම් ඇති කරන්න ගන්නවා. ඊට පස්සේ අර ඇස්පෙනීමට අපේ කකුල් වල සංවේදන මේ හැම පැත්තකම ශරීරයේ බලපෑම් ඇති කරන්න ගන්න ලෙඩක් නේ. අපි හැම වෙලෙම ලෙඩේකට හේතුව හොයාගෙන යන්න ඕනේ. අද මේ patient අප්‍රාණිකත්වය වෙනුවෙන් බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ patient ගේ history check කරොත් severe diabetic patient කෙනෙක්. එතකොට severe diabetic patient කෙනෙක් කතා කරොත් එහෙම ડોක්ටර් ඔයාට මාව දැක්කොත් පුදුම හිතේ මගේ ෆිට්නස් හොඳයි මම හරියට මෙන්න මේ විදිහට මෙහෙම කරන්නේ මම මාර විදිහට ටාගට්ස් වලින්ට කැප වෙන්නේ මම හරියට මගේ ඩයට් එක කන්ට්‍රෝල් කරනවා හරියට එක්සර්සයිස් කරනවා එතකොට එහෙමනම් කොහොමද මෙහෙම වෙන්නේ කියලා ඔන්න ඊට පස්සේ අපි යාගේ මනස මානසික පැත්ත ගැන කතා කරනකොට එයා ඒ කොච්චර දේවල් කරත් මාරම ස්ට්‍රෙස් එකක ඉන්න කෙනෙක් නේ අන්තිමට හේතු හොයාගෙන යනකොට කොතනද හේතුව තිබිලා තියෙන්නේ පීඩනය මානසික පීඩනයනේ මානසික පීඩනය කියලා කියන්නේ මිනිස්සුන්ව ශනික තීරණ වලට පොළඹවන දේවල්. ඇත්තටම මම ඉස්සරහ වීඩියෝ වලදී ඔය මානසික පීඩනය අපිට අධික පීඩනයක් ආවොත් කොහොමද අපි මෙහෙම ශනික තීරණයක් ගන්න නැතුව ජීවිතේ අනිත් පැත්තට හරව ගන්න මේ හැමදේම මම ඉස්සරහට ටික වීඩියෝ වලින් කතා කරන්න. හරිද? ඉතින් අද වීඩියෝ එකේ මට ඔයගොල්ලන්ට දෙන්න ඕන පණිවිඩේ ඩයබටික් patient කෙනෙක් නම් ඔයාගේ ස්ට්‍රෙස් එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න. ස්ට්‍රෙස් එකට පුළුවන් ඩයබටික් ලෙවල් එක වැඩි කරන්න. හරිද? එහෙම නැත්නම් හොඳට ඉන්න මිනිස්සෙක්ගේ උනත් ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි කරලා එයාව අන්තිමේටම ඩයබටික් patient කෙනෙක් ගන්නට ඇදලා දාන්නත් පුළුවන් මෙන්න මේ මානසික පීඩනයට. තේරෙනවද? ඒ නිසා හැම දෙයකටම බලපෑමක් ඇති කරන මෙන්න මේ පීඩනය මානසික පීඩනය අපි හිමීට මැනේජ් කරගන්න ඕනේ. මම ඔය කිව්ව දේවල් කරලා බලන්න. ඔයගොල්ලන්ට ඇත්තටම මාර සහනයක් දැනේ. හරිද? එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙ දවසක එන්නම් අපි සුවහස් ක්ලිනික්